නිස්කලංක වනාන්තරයක කුඩා හිවලා ජැකල් ගස් යටින් නැවිදිමින් කෑම සොයමින් සිටියේය. වනාන්තරය තුල ඇත්තේ මද හඩකි. ඒ මොහොතේ බලවත් සිංහෙක් ഘോഷා කරමින් වනාන්තරය තුලට ඇතුළු විය. ඔහුට අවශ්‍ය වූයේ එම නවක පන් ඇති සතාව ක්ෂණිකවම මරා දැමීමටයි. හිවලා බියටපත් වුවත් ඔහු බුද්ධිමත් ලෙස කල්පනා කළේය. තම ජීවිතය බේරා ගැනීමට ක්‍රමයක් සෙවීම සඳහා. හිවලා සිංහයාට මිසේ කීවේය. මිතැනට අලුත් සිංහෙක් ආවලු. ඔයා එයාට පෙර එයා ළඟට යන්න ඕනේ. යන බොරුව කියා ඔහුගේ විශ්වාසය ලබා ගත්තේය. අලුතින් පැමිණි සිංහයා කවුදයි බැලීමට ආශාවෙන් සිටි සිංහයා හිවලා පෙන් වූ කැඩිච්ච කැඩපතින් තම රූපයම දුටු විට බියෙන් පැනදිව්වේය. පලායන සිංහයා දැක හිවලා උජාරුවෙන් සිනාසුනේ බුද්ධියෙන් විශාල ශක්තියින් පවා පරාජය කළ හැකි බව ලෝට පසක් කරමිනි.